ඉන්දියාවේ රාංචිහිදී පැවති සිව්වෙනි දකුණු ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම අනුශෘතව දිනා ගන්නට සමත් වුණා. ඒ රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක්ද සමග සමස්ත පදක්කම් 40කට හිමිකම් කියමින්. දකුණු ආසියානු මළල ක්‍රීඩා දහවන බිමේදී කැපී පෙනෙන දස්කම් පෑ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම අද අලුයම යලි දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට හිමි වුණේ උණුසුම් පිළිගැනීම. මෙවර දකුණු ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියේදී වේගවත්ම ක්‍රීඩිකාව ලෙසින් අභිෂේක ලැබූ සෆියා යමි මොකද හිතන්නේ මේ මොහොතේ? ගොඩක්ම සතුටුයි. මේ ලැබුණු පිළිගැනීමත් ඉතාම සතුටු දෙයක් මට. මම ඉන්ඩිවිජුවල් ගේම්ස් වලට පාටිසිපේට් කරේ සවුත් ඒෂියන් ෆස්ට් ටයිම්. අවුරුදු දැන් 6ක් තිස්සේ මම රිලේස් වලින් තමා පාටිසිපේට් කරේ ලංකාව වෙනුවෙන්. මම බලාපොරොත්තුෙන් හිටියෙත් ගෝල්ඩ් මෙඩල් 3ක් ලංකාවට අරන් එන්න. මට 200 එකේ චුට්ටක් අභියෝගයක් තිබ්බා. ඒ වුණත් මගේ ටාගට් එක මම අතහැරියේ නැහැ. මට ඒ වෙලාවෙත් හිතුනේ මට ගෝල්ඩ් මෙඩල් එක ගන්න ඕනි කියලා. ඒ විදිහටම මම ගෝල්ඩ් මෙඩල් 3ක් අරන් ආවා ලංකාවට. ගෙදරින් පවුලේ සමාජිකයන්ගෙන් අම්මගෙන් තාත්තගෙන් මොන වගේ සපෝට් එකක්ද ඔයාට මේ ගමනට හම්බෙන්නේ? අම්මයි තාත්තයි තමයි මගේ බෑක්බෝන් කිව්වොත් හරි. තාත්ති තමා මුලින්ම මම ඇත්ලටික් වලට එක්කන් ගියේ. 2014 වගේ ෆුට්බෝල් ටීම් එක නියෝජනය කරා. නැෂනල් ට්‍රයල්ස් වලට ගියා. නෙට්බෝල් ටුවර්ස් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇත්ලටික් වලට යොමු වෙන්නේ 2015 වගේ. එතකොට මට අම්මි කැමති නැහැ ඇත්ලටික් කරනවට. තාත්ති එක මීට් එකක් බලන්න එක්කන් ඇවිත් තිබ්බා අම්මිව. ඊට පස්සේ ඒකේ මම ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා. ඊට පස්සේ ඉඳන් අද වෙනකන් අම්මි තාත්ති සපෝට් කරනවා. අක්කිලා දෙන්න කියන්නේ මගේ දෙවනි අම්මා වගේ. නංගිලා තමා මගේ අක්කා වගේ මට සලකන්නේ. ඇත්තටම මතක් කරනවා මගේ කෝච්චුව SP විතාන මහතාව. මාව 2015 ඉඳන්ම ට්‍රේනින් වලින් එක්කන් ආව ගමන. මගේ පුහුණුකරු තමා බෙස්ට්. විදිහටම මම යුද හමුදාව මතක් කරනවා. මම සේවයේ යෙදෙන යුද හමුදාවේ සංඥා බලකායෙන්. මගේ පාසල විහාර මහදේව බාලිකා විද්‍යාලය මහනුවර. ඔයාට දැන් මේ පාර තුන් පාරක්ම ජාතික ගීය ජාතික කොඩිය ඉහලින් ඔසවන්නට හැකියාව ලැබුණා. මොන වගේ ප්‍රවුඩ් එකක්ද ඔයාට ඒ වෙලාවෙදි දැනුනේ? ඇත්තටම ඇස් වලින් කඳුළු එනවා. ඒ වෙලාව කියන්නේ මගේ පපුව පිච්චිලා එන සතුටක් වගේ දැනෙනවා. 100 එකේ නම් මට අභියෝගයක් තිබ්බේ නැහැ. මම 200 එකේ ටිකක් බයෙන් හිටියේ. මම ලංකාවෙන් යද්දී මගේ නෙවෙයි බෙස්ට් ටයිමින් තිබ්බේ. ඉන්දියානු ක්‍රීඩිකාවකගෙන් සාක්ෂි. එයාව තමයි ටාගට් කරන් හිටියේ. මුල් බෙන්ඩ් එකේදීම මම හිතන් හිටියේ එයාගේ කරේ මම රේස් එක දුවනවා කියලා. මට අන්තිම 100 එකේදී මගේ 100 එක මතක් වුණේ මට. එයාට මං ගාවට ලං වෙන්න ඉඩ දුන්නේ නැහැ. සෆියා මීළඟ බලාපොරොත්තුව මොකද්ද? මං හිතනවා මම දැන් මාස 2කින් මගේ ටාගට් ටයිම් මං හදාගත්තා. මගේ ටාගට් එකක් තිබ්බේ 23.5 එකක් දුවන්න. සර් හැම වෙලාවෙම මගේ ඔළුවට දුන්නේ ඔයා දුවනවා 23.5 එකක් සවුත් ඒෂියන් ගිහිල්ලා කියලා. ඒ විදිහට මම එක් කරා. මගේ බලාපොරොත්තුව තමා දැන් ජනවාරි වල සවුත් ඒෂියන් ගේම්ස් තියෙනවා. ඒකේ ගෝල්ඩ් මෙඩල් 3ක් අරන් එන්න ලංකාවට. ඒෂියන් ගේම්ස් යන බලාපොරොත්තුවක් තියෙනවා. 2028 ඔලිම්පික් ගිහිල්ලා මෙඩල් එකක් ලංකාවට ගෙන්න තමයි මගේ බලාපොරොත්තුව. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලබන්නට චමෝත් යෝධසිංහට හැකියාව ලැබුණා. චමෝත් මොකද හිතන්නේ මේ පදක්කම අරගෙන ලංකාවට මේ ආපු මොහොතේදී? ඇත්තටම මට ගොඩක් සතුටුයි, ගොඩක් ආඩම්බරයි. මම දකුණු ආසියාවේ කොහොමද මේ ගමනව ආරම්භ කළේ? මම මේ ගමන ආරම්භ කරේ පාසල් කාලේදීම තමයි. ගොඩක් උදව් වුණා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, පළමු පුහුණුකරු ලල්ලි ලියනගෙස, දැන් පුහුණුකරු සංජීව වීරක්කුලස. එයාලගේ මගේ පෙන්වීමත් එක්ක මට මේ තැනට එන්න ගොඩක් පහසු වුණා. දැන් චමෝත් ඔයාගේ අම්මා කියනවා පොඩි කාලේ ඉඳලම හීනයක් තිබ්බා කියලා ඔලිම්පික් යන්න, ඔලිම්පික් මෙඩල් එකක් ගේන්න. පොඩි කාලේ ඉඳන් මම ක්‍රීඩාවට ගොඩක් ආස කරා. හැම මීට් එකකටම අම්මත් එක්ක තමයි ගියේ. මගේ ආසාවත් එක්ක මම මේක දිගටම කරගෙන ගියා. මම දැන් වසර 4ක් ජාතික ශූරයා වෙලා ඉන්නවා. උත්සාහ කරනවා 2028 පවත්වන ඔලිම්පික් වලට සහභාගී වෙන්න. ලබන වසරේදී මාර්තු මාස ලෝක ගෘහස්ත ශූරතාවලිය පැවැත්වෙනවා. ඒකට සහභාගී වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ආසියානු ක්‍රීඩාවල පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල ඒ දෙකට සහභාගී වීමට බලාපොරොත්තුෙන් ඉන්නවා. මෙවර දකුණු ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියේදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නට රොමේෂ්
තරංගට හැකියාව ලැබුණා හෙල්ලවිසි කිරීමේ ඉසව්වෙන්. රමේෂ් මොකද හිතන්නේ මේ ලැබූ ජයග්‍රහණය ගැන? ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ඉන්ටර්නැෂනල් තරඟාවලියකදී මේ වන විට දක්ෂතම ක්‍රීඩකයා වුණු පළවෙනි අවස්ථාව මේක. මම හිතුවෙත් නැහැ ඉතින් මම මේ දක්ෂතම ක්‍රීඩකයා වෙයි කියලා. ඇත්තටම සෑහෙන සතුටුයි. මොකද මේ අවුරුද්ද තිබ්බ කම්පිටිෂන් එක බලද්දි හැම කම්පිටිෂන් එකක්ම වගේ මගේ සාර්ථක වුණා. දැන් රමේෂ් පළවෙනි වතාවට ජාතික ගීය ජාතික දජය එසවෙනෝ ඔයාගේ නම ඉදිරියේ මොන වගේ හැඟීමක්ද ඒ වෙලාවේදී වාට දැනුනේ? මේ පෝඩියම් එකේ ගායනා කරන්න ලැබුණ එක ගැන ඇත්තටම මට සෑහෙන ලොකු ආඩම්බරයක්. මගේ එකම බලාපොරොත්තුව ওই ජාතික ගීය විදියටම ඔලිම්පික් එකේ සහ ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලියේ ගායනා කරන්න සලස්වන එක.